සුබ මධ්‍යහනක් වේවා දයාබර ප්‍රේක්ෂක මිත්‍රවරුනි. මේ මොහොතේ මා රැඳී සිටින්නේ මුල්ලේගම මුල්ගිරිකර රජමහා විහාරස්ථානයේ. විශේෂයෙන්ම සඳහන් කිරීමට මම මේ රූපරාම ඔබ වෙත ගෙනෙන්නේ. මෙතන තිබෙනවා දිය උමගක්. මේ ඔබ දකින්නේ දිය උමග. මෙන්න මේ උමගේ තියෙන මෙතන සිදුරක් තියෙනවා ඔබ දකින්න ඇති. මෙන්න මේ සිදුර. මේ තියෙන වතුර මේ සිදුර හරහා මේ ගලේ කොතනින් කොහොම කොයි මොහොතේ කොතනින් කොහොම පැමිණෙනවද කියලා නිශ්චිතවම සඳහන් කිරීමට හැකියාවක් නැහැ. මෙම උමග හරහා මෙන්න මේ ඔබ දකින පොකුණට මේ ගලේ තියෙන පොකුණ සම්පූර්ණ ගලෙන් තමයි මේක නිමවා තියෙන්නේ. මේ පොකුණට ජලය එක්රැස් වෙන්නේ මෙන්න මේ දිය උමග හරහා. සම්පූර්ණ කළු ගල තියෙන්නේ. කිසිම කොන්ක්‍රීට් බදාමයක් සම්බන්ධ කරලා නැහැ මෙම දිය පොකුණට. ඔබට පැහැදිලි රූපරාමු දකින්නට ලැබෙනවා. ඉතින් මේ ජලය ගලාගෙන ආපු සලකුණු දක්නට ලැබෙනවා. මේ බලන්න. මේ තියෙන ජලය ගලාගෙන ආපු සලකුණු. මෙන්න මේ දිය උමගෙන් තමයි වතුර මෙම පොකුණට ලැබෙන්නේ. එතකොට දැන් මෙන්න මේ දිය උමග මේ ඔබ දකින දිය උමග යටින් තමයි මේ සම්පූර්ණ ගල තියෙන්නේ. ඔබට ඒ රූපරාමම පැහැදිලි ඡායාරූප ගෙනෙන්න. සම්පූර්ණ ගල තියෙන්නේ. ඔය සම්පූර්ණම තද්ද කළු ගල තියෙන්නේ. වෙනත් කිසිම මාර්ගයක් නැහැ මේ පොකුණට ජලය ලැබෙන්න. මෙන්න මේ උමග හරහා තමයි මේ ජලය ලැබෙන්නේ මෙන්න මේ පොකුණට. ඉතින් ඒ අතීතයේ අපේ ශ්‍රී ලංකා දීපයේ රජකම් කළ රජවරුන්ගේ ඉතාමත් රහස්‍ය සහ නිර්මාණශීලී හැකියාවන් තමයි මෙම දර්ශන වලින් අපිට දැකීමට හැකියාව ලැබෙන්නේ. මොකද බලන්න කොච්චර නිර්මාණයක්ද මේ සිදු කරලා තියෙන්නේ. මේ පොළොව යටින් ගල යටින් සිදුරු කරලා තමයි මේ ඔබ දකින්නේ මේ රූප ජලය ගලාගෙන බසින ආකාරයට මේක නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂ සුන්දර දර්ශනයක් තමයි මුල්කිරිකල රජමහා විහාරස්ථානයේදී මේ මොහොතේ දක්නට ලැබෙන්නේ. මේ මොහොතේ නම් බැතිමතුන් මෙම මා සිටින ස්ථානයට පැමිණ නැහැ. නමුත් පහළ ප්‍රදේශයේ බැතිමුණු විශාල ප්‍රමාණයක් මේ මොහොතේත් වන්දනාමාන කටයුතු සිදු කරමින් සිටිනවා. ඉතින් මම විශේෂයෙන් සඳහන් කරන්නේ මෙම නිර්මාණ අපේ අතීත රජවරුන්ගේ නිර්මාණ පිළිබඳවයි මම ඔබට රූපරාමු ගෙනාවේ. එසේනම් බොහොම අසීරු මාර්ගයක තමයි ගමන් කිරීමට සිදුවන්නේ. ඔබට පේන්නේ නැති ඊටම පහළට බසින්න තිබෙන්නේ. මෙම මම මේ ගමන් කරන පඩිපෙළ මීටර 700කට එහා නිර්මාණය කරලා තිබෙනවා. මේ පඩිපෙළ නම් මේ මෑත කාලේදී නිර්මාණය කරපු පඩිපෙළක්. මේ පඩිපෙළ සිමෙන්ති බදාමෙන් නිර්මාණය කරපු එකක් නිසා මෑත කාලේදී නිර්මාණය කරපු පඩිපෙළක් කියලා අපිට සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. එසේනම් මම සමුගන්නවා. මම නිමල් දිසානායක. සියලු දෙනාට බොහොම ස්තුතියි.